හරි අපි අම්පුතා මුදල් ප්‍රවාහ ප්‍රකාශයට. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශය මම රෝල් කරගත්තා. ඔයා රෝල් කරගන්න කලින් පුතා ඔයා කියවන්න ඕනේ. එතකොට මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියවුවට පස්සේ ඔයාට අවබෝධයක් වෙනවා කොහොමද රෝල් කරන්න ඕනේ, කොච්චර ඉඳ දීලා රෝල් කරගන්න ඕනද, රයිට්? මම ඔයත් එක්ක කියවන්නම්. එතකොට ඔයාට යම්කිසි අවබෝධයක් එනවා, රයිට්? ආදායම් ප්‍රකාශය දීලා තියෙනවා. ඒත් ඒ ඉන්කම් ඇසින් ප්‍රකාශයක් දීලා තියෙනවා. අපි බලමු ඒ දන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් දීලා තියෙනවා, රයිට්? එතකොට ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය, දරලාභය, මෙහෙයුම් වියදම්, බදු පෙර ලාභය ඒ සේරම දීලා තිනවා. එතකොට පුතා මේකේ 2023 3:31 අවසන් වර්ෂයේ සඳහා තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශ හදන් තියෙන්නේ. හැබැයි මෙතන එයාලා කියලා නැහැ මොන ක්‍රමයකටද හදන්නේ කියලා. එතකොට එයාලා කියලා දෙන්නේ LKS 7ට අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්න කියලා. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ මොන ක්‍රමයකටද හදන්න ඕනේ කියලා. දැන් අපි මුලින් ඉඳන් කියවන් ආවා. එතකොට අපිට තේරුණා විකුණුම් දීලා තියෙනවා, විකුණුම් පිරිවැය, මෙහෙයුම් වියදම් මේ ඔක්කොම දීලා තියෙනවා, ලාභය දීලා තියෙනවා. එතකොට පුතා මෙතනදී ඕන ක්‍රමයකට හදන්න පුළුවන් මෙතන. මෙතනදී ඕන ක්‍රමයකට හදන්න පුළුවන්. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් අර ලේසි ක්‍රමයක් තමයි දරුවනේ වක්‍ර ක්‍රමය කියන්නේ. හරිද? එතකොට මේ වක්‍ර ක්‍රමය ඇත්තටම මේ ඍජු ක්‍රමයට වඩා ලේසි පටලැවිලි වෙන්නේ නැහැ. අර මුදල් ලැබීම් ගෙවීම් ඔක්කොම අපි ගරගෙන එහෙම ඉන්න ඕනේ නැහැ. ඒක නිසා මම ඔයාට රෙකමන්ඩ් කරනවා මේ වගේ අවස්ථාවක දෙකක් කියන්නේ අවස්ථා දෙකේදීම එහෙම ඔයාට තෝරගන්න හැකියාවක් තියෙනවා නම් ඔයා වක්‍ර ක්‍රමය තෝරගෙන ඉස්සරහට යන්න. ඒක ලේසි, රයිට්? එහෙම නැත්තම් ඔයාට මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඍජු ක්‍රමයට හදන්න වෙනවා. වක්‍ර ක්‍රමයට ඔයා කරොත් ඒක ඔයාට අර ලේසියෙන් හදාගන්න පුළුවන්. එතකොට මෙතනදී පුතා ඔයාලා දීලා තියෙනවා වක්‍ර ක්‍රමයට හදන්න පුළුවන්, ඍජු ක්‍රමයට හදන්නත් පුළුවන් විදිහට දීලා තියෙනවා. එතකොට අපි තෝරගත්තා, මම තෝරගත්තා වක්‍ර ක්‍රමයට හදන්න. එතකොට මම ආකෘතිය ගහගත්තා. මේ නම් ගම් ලියන්න ඉඩමදි හින්දා මම ලිව්වේ නැහැ. ඒ ටිකක් ලියා ගන්න, රයිට්? හරි. එන්න මගෙත් එක්ක හදමු ගාන. අතරේ තොරතුරු වලින් අපි පටන් ගන්නෙ 2022 3:31 දින කල්බදු පදනමට සමාගම පිරියදයක් මිලතිගත් අතර 2023 3:31 දිනට ප්‍රථම වාරිකයේ 4413ක් ගෙවිය යුතුය, රයිට්? එතකොට වාරිකයේ ගෙවන්න තියෙනවා පුතා, කල්බදු වාරිකයේ ගෙවන්න තියෙනවා 4413ක්. 4413ක්. හරිද? එය තුළ ඇතුළත් පොලිය 4890යි. පුතේ මේකේ පොලිය තියෙනවා, රයිට්? 1890යි. එතකොට ඉතිරි ගාන කියන්නේ මේ වාරිකයෙන් පොලිය ගෙවුනාට පස්සේ අර වාරිකේ නැති කියන්නේ පොලිය වාරිකයෙන් පොලිය ගෙවුනට පස්සේ ඉතිරි කොටසට අපි කියනවා අර කල්බදු ගෙවීම් කොටස. එතකොට ඒ ගාන කොටස කීයද පුතා? 2523යි, රයිට්? 2523යි. right? එතකොට මේක මේ 2523 කියන ගාන, right? මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මේ මුළු ගානම දාන්න ඕනේ. හැබැයි අපි මේ ගණන් දාන්නේ දෙකකට. මේක පුතේ පොලිය ගෙවූ පොලියට දාන්නේ, right? ගෙවූ පොලියට දානවා, right? 1890ක් ඍණ අයි පොලිය ගෙවලා තියෙන්නේ. ඒත් එක පුතේ වෙන මේ 2523 කියන එක මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දාන්න ඕනේ. කල්බදු වගකීම ගෙවීම කියන එක 2523යි. 2523. පැහැදිලිද? ඒතර ඒක දෙකට අනිවාර්යයෙන්ම කඩලා දාන්න ඕනේ. හේතුව ගෙවූ පොලිය අදාළ වෙන්නේ මොකක් යටතේද? මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ. එතක පුතේ මේ ගෙවූ පොලිය, right? මේ පොලි වියදම ඇතුළත් වෙනවා කොහෙද? පොලි වියදම ඇතුළත් වෙනවා මෙන්න මේ බදු පෙර ලාභය ගණනය කරද්දී. එතකොට අපි බදු පෙර ලාභය දාන්නමු. කීයද බලන්න බදු පෙර ලාභය උඩරට ගියාට පස්සේ අහු වෙනවා. ආදම්පොත් තියෙනවා බදු පෙර ලාභය 2800යි නේ. 2800ක් කියලා තියෙනවා. right? 2800ක් කියලා තියෙනවා. එතකොට මේ බදු පෙර ලාභය ගණනය කිරීමේදී මේ පොලිය අඩු වෙනවා තියෙන්නේ. එහෙනම් අපි නැවත මොකද්ද කරගන්න ඕනේ? මේ ගැළපීම් වලින් කල්බදු පොලිය කියලා එකතු කරගන්න ඕනේ 1890ක්. 1890ක්. පැහැදිලිද? right. අපි මෙතන දාන නිසා වෙන විදියට ඒක දැනටමත් මේ බදු පෙර ලාභයෙන් අඩු වෙලා තියෙන නිසා අපි 1890ක් නැවත එකතු කරගන්න ඕනේ. හරිද? හරි. දැන් ඊළඟට ඊට පස්සේ පුතේ තියෙනවා 2023 මෙතන දාන 2024 කියලා. 2024
3 31 අවසන් වසර සඳහා පොලිය තමයි 1517 දීලා තියෙන එක අපිට වැඩක් නැහැ. රයිට්. වසර තුර දේපල පිරියතු උපකරණ ප්‍රත්‍යාගරණය 1000ක අතිරික්තයක් ජනනය කර අතර රයිට්. වසර තුල පුතේ 1000ක අතිරික්තයක් ජනනය කරලා තියෙනවා. ඒත් එක්කම අපිට මුදලට යන්ත්‍රයක් මිලදීගෙන ඇත. රයිට්. අපි යන් දේපල පිරියතු උපකරණ වලට පුතේ ශුද්ධගේට දීලා තියෙන දේපල පිරියතු උපකරණ මෙතන බලන්න රයිට්. අර සාමාන්‍යයෙන් අපිට එන්නේ නේද? මේ පැත්තේ 20යි ඒ කියන්නේ මේ පැත්තේ එන්නේ පෙර වසර මේ පැත්තේ එන්නේ ප්‍රවාහතර වසරනේ. හැබැයි බලන්න මේ ගානේ මේ පැත්තේ තමයි තියෙන්නේ 20යි 22 ගණන්. මෙහා පැත්තේ දකුණු පැත්තේ තමයි තියෙන්නේ 20යි 23 ගණන්. ඒක නිසා ඔද්දට ඔළුව කල්පනා කරගෙන තමයි මේක වැඩ ටික කරන්න ඕන රයිට්. මෙතන DPU ගැහුවොත් පුතේ මම දේපල පිරියත උපකරණ ගැහුවොත් ආරම්භක දිලට තියෙනවා ශේෂය ආරම්භක ශේෂයක් තියෙනවා. ආරම්භක ශේෂය 10000යි රයිට්. අවසන් ශේෂය තියෙනවා පාගේ ශේෂය 12210යි 12210යි පාගේ. වසර තුල දේපල පිරියතු උපකරණ ප්‍රත්‍යාගරණයෙන් 1000ක අතිරික්තයක්. එහෙනම් පොතේ අතිරික්තය සාමාන්‍යයෙන් අපි ගිණුම්ගත කරන්නේ ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම එතකොට වාට ප්‍රත්‍යාග සංචිත ගිණුමේ 1000ක අතිරික්තයක් තියෙනවා කියලා 1000ක අතිරික්තයක් තියෙනවා. එහෙනම් පුතේ අතිරික්තයක් තියෙනවා කියන්නේ ඒ ගානින්ම මොනවද වැඩි වෙන්න ඕනේ? දේපල පිරියතු උපකරණ වැඩි වෙන්න ඕනේ නේද? දේපල පිරියතු උපකරණ වැඩි වෙන්න ඕනේ. රයිට්. ඒත් එක්කම කියනවා වසර තුල මුදලට අපිට මුදලට යන්ත්‍රයක් මිලදීගෙන අතර. එහෙනම් මෙතන ශේෂයක් එන්න ඕනේ. ඒ ශේෂය තමයි යන්ත්‍ර වෙන්න ඕනේ. ඊට කලින් පුතේ අපි මොකක්ද දාගන්න ඕනේ? දැන් මේ දේපල පිරියතු උපකරණ ගිණුමේ හොඳට මතක තියාගන්න මේ ගිණුමේ තියෙන්නේ මොන අගයටද? ශුද්ධ අගයට. ශුද්ධ අගයට දෙන්නේ. එහෙනම් ශුද්ධ අගයට තියෙන අවස්ථාවක අනිවාර්යෙන්ම ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා ෂෙයා දාගන්න ඕනේ මේ T ගිණුමට. ෂෙයා. අපි ෂෙයා දාගන්න ඕනේ. බලමු ෂෙයා කීයක් තියෙනවද කියලා. රයිට්. පුතේ පහළට ගියාම තියෙනවා බලන්න වාර්ෂික ෂෙයා වෙනත් තෝතුරු වල හතරවෙනි ගෙරපිල්ලේ වාර්ෂික ෂෙයා වීම භාවිත අයිතිය සහිත වත්කම් වලට 1310යි රයිට්. එහෙනම් 1310යි දේපල පිරියතු උපකරණ වලට 790යිලු. පුතේ උඩ බලන්න උඩ ගියාට පස්සේ භාවිත අයිතිය සහිත වත්කම් කියලා වෙනම එකක් තියෙනවනේ. එතකොට ඒක දාන්න ඕනේ නැහැ මෙතනට. එතකොට දේපල පිරියතු උපකරණ විතරක් දාගත්තා නම් ඇති 790. රයිට්. ෂෙයා එනවා 790යි. මේකට කලින් පුතේ අපි වැඩක් කරන්න ඕනේ ෂෙයා කියන්නේ දැනටමත් මේ බදු පෙර ලාභයෙන් අඩු වෙලා තියෙන දෙයක්. එහෙනම් ඔය ෂෙයා දෙකම මොකද්ද කරන්න ඕනේ? එකතු කරගන්න ඕනේ. රයිට්. අපි ෂෙයා එකතු කරමු. ෂෙයා මුළු ෂෙයා කීය දෙන්නේ 1110 1310යි 790යි. ෂෙයා පුතේ මෙතන තියෙනවා ෂෙයා කල්බදු ධන මම ඉඩ නැති හින්දා ලියන්න ඔයාලට වෙනම ලියන්න පුළුවන්. එකට ලියන්නත් පුළුවන්. රයිට්. කල්බදු DPU. අර කල්බදු DPU වෙනවා 2110යි. 2100 වෙනවා 2100. එතකොට මේ 2100 පුතේ ධනාගයක් විතරයි දාන්නේ. දැනටමත් මේ ලාභය ගණනය කරද්දී මේ 2100 මේ ලාභයෙන් අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඒක මුදල් ප්‍රවාහයක් නොවන නිසා අපි නැවත එකතු කිරීමක් කරනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ පුතේ ඔන්න අපි මේක දැම්මා. දැන් අපි මේක තුලණය කරගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් මේ යන්ත්‍රයේ ගාන බලන්න. 0.9 1 10 මින් එකක් විතර 7 1 8 2 10 මින් වල එකක් විතර 2 1 3යි 13000 රයිට්. එතකොට 13000යි 13000 ක්‍රොස් 1000 ගියපුවාම 2000යි. රයිට්. එතකොට මේ 2000 තමයි යන්ත්‍ර මිලදී ගැනීම. ඒ ගාන කියනවා යන්ත්‍රයක් අපිට උදවලට මිලදී දීගෙන තියනවා කියලා. එහෙනම් පුතේ ආයෝජන ක්‍රියාකාරකම් වල දාන්න ඕනේ යන්ත්‍ර මිලදී ගැනීම කියලා 2000 දානද රිනද හොඳට මතක තියාගන්න ඕනේ රින. ඇයි රින කියන්නේ? ඇයි යන්ත්‍ර මිලදී අරන් තියනකොට යන්ත්‍රයක් ඇවිල්ලා මුදල් ගිහිල්ලා තියෙනවා. මුදල් නැවත ගිහිල්ලා තියෙනවා. රයිට්. එතකොට 2000ක් රින විදියට දාගන්නවා. ඒතර ඒකත් හරි. ඊට පස්සේ පුතේ බැංකු ණය වාරිකයක් ගෙවා ඇති අතර ලාභාංශ ගෙවීමක්ද සිදු කර ඇත. එතකොට බැංකු ණය වාරිකයක් ගෙවලා තියනවලු. බලන්න උඩට ගිහිල්ලා බැංකු ණය මේ තියෙන්නේ 120 බැංකු ණය තියෙනවා. ආරම්භක ශේෂය 5000යි අවසාන ශේෂය 4000යි. ඒ කියන්නේ 1000ක් ගෙවලා තියනවා නේද? එහෙනම් ගෙවු ණය කියලා දාන්න පුතේ මෙතන. ගෙවු ණය කියලා 1000ක් රින.
හරිනේ ගෙවූ ණය කියලා 1000ක් ඍණ. right. ඊට පස්සේ වෙනත් තොරතුරු වාර්ෂික ෂෙයා වීම අපි ගත්තා. ඊට පස්සේ වාර්ෂික ණය පොලී වියදම 1000යි. ගහගන්න පුතේ උපචිත පොලී ගිණුම right. උපචිත පොලී ගිණුම right. එතකොට උපචිත පොලී ගිණුම පුතේ ආරම්භක ශේෂය තියෙනවා. ආරම්භක ශේෂයක් තියෙනවා බලන්න උඩ. උපචිත පොලී 1200ක් අවසාන ශේෂය තියෙනවා පුතේ 1000 right. පාගේ 1000ක් තියෙනවා. ඒත් එක්කම ගාන කියනවා වර්ෂයට අදාළ පොලිය 1000යි කියලා නේද? එහෙනම් වර්ෂයට අදාළ පොලිය බැර කරන්න ඕන පුතේ 1000. ඒත් එක්කම මේ 1000 දැනටමත් මේ 2800 ගණනය කරද්දී අඩු වෙලා තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ. ඇයි? වර්ෂයේ පොලි වියදම ආදායම් ප්‍රකාශයේ වියදමක් විතර අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපි නැවත මොකද්ද කරන්න ඕන පුතේ? එකතු කරගන්න ඕන. right? ණය පොලිය කියලා 1000ක් එකතු කරගන්න ඕනේ. ණය පොලිය කියලා 1000ක් එකතු කරන්න ඕනේ. මේ ආදායම් ප්‍රකාශයට ගිය වියදම. ඒතර මේක තුලනේ කරාට පස්සේ එනවා පුතේ 2200යි 2200යි. ඒතර මේක තුලනේ කරාට පස්සේ එනවා 1200ක ගාණක්. මේ මොකද්ද? මුදල්. මේ තමයි පුතේ මුදලින් ගෙවූ පොලිය. ගෙවූ පොලි. මේ ගෙවූ පොලිය යටතේ ගෙවූ පොලිය. දැන් මේ පළවෙනි පොලිය තමයි ගෙවූ පොලිය මොකද්ද? කල්බදු. right? ඊට පස්සේ ණය පොලිය එනවා පුතේ කීයක්ද? 1200ක්. ධනද ඍණද හොද්දට මතක තියාගන්න ඍණ. ඊට පස්සේ පුතේ වාර්ෂික ණය පොලිය හරි අපි ගත්තා. ඊට පස්සේ සියලු ගණුම් හා විකුණුම් ණය පදනම මත වේ. ඇයි මේක දීලා තියෙන්නේ? ඔයා ඍජු ක්‍රමයට හදන ළමෙක් නම් ඔයා අර මතකද සාමාන්‍ය අපි කරන්නේ ණය පදනම මත වෙනවා නම් සියලුම විකුණුම් ණය ගති ගිණුමට දාගෙන සියලුම ගැනුම් ණය හිමි ගිණුමට දාගෙන අපි ණයගතියන්ගේ ලැබීම් සහ ණය හිමියන්ට ගෙවීම් අපි ඍජු ක්‍රමයට යොදා ගන්නවා. ඒතර ඒක තමයි මේ අවසාන පස්වෙනි ගැලපෙල්ල දීලා තියෙන්නේ. right? බලන්න යන් ගැලපෙල්ල ටික ඔක්කොම ඉවර කරා. පළවෙනි එක හරිය, දෙවෙනි එක හරිය, තුන්වෙනි එක හරිය, හතරවෙනි එක හරිය, පස්වෙනි එක හරිය. right. යන් අපි එන්න උඩේ ඉඳන් විකුණුම් පිරුවා මෙහෙම වේදම් මේ ටික අදාළ වෙන්නේ නැහැ. right? ආදායම් බදු වේදමක් තියෙනවා. අපි පස්සේ බලමු ඒක. ගෙවූ බදු දැන් හොයාගන්න ඕනේ නේද? දැන් ගෙවූ බදු හොයාගන්න බෑ. එහෙනම් ආදායම් බදු අපි උපචිත ආදායම් බදු ගිණුමක් ගහමු. තියාගමුනේ. උපචිත ආදායම් බදු වර්ෂයේ බද්ධ පොතේ 1200යි right 1200යි ආදායම් ප්‍රකාශය. එතකොට ඒක දැනටමත් අඩු වෙලා තියෙන මෙතන නෑ. ඇයි ඒ? අපි පුතේ ගන්න බදු පෙරලාභය. බදු පෙරලාභයනේ ගන්න. එතකොට මේක ගැලපෙල්ලක් නෑ. එතකොට මේ ගැලපීම් වල අපි ඒව දාන්නේ නෑ. right? ඊට පස්සේ පුතේ මේ බලන්න හිමිකම් වැයස්වීම ප්‍රකාශයට ගියොත් හිමිකම් වැයස්වීම ප්‍රකාශයේ බලන්න ආරම්භක ශේෂයන් ටික තියෙනවා. ඊට පස්සේ හිමිකම් නිකුතුවක් තියෙනවා. මහජන නිකුතුවක් තියෙනවා. නේද? ඒ කියන්නේ ප්‍රසිද්ධ නිකුතුවක්. ඒ කියන්නේ සරල වශයෙන් ගත්තොත් කොටස් නිකුත් කිරීමක් තියෙනවානේ. එතකොට මේ කොටස් නිකුත් කිරීම 3500 මොකද්ද? කොටස් නිකුත් කිරීමේ ලද මුදල. ඊට පස්සේ තියෙන 500 පුතේ සංචිත ප්‍රාග්ධනිත කිරීමක්. එතකොට මේ සංචිත ප්‍රාග්ධනිත කිරීම මුදල් ගලාගැනීමක් නෙමෙයි. රඳවාගත් එබැවුම් වලින් සංචිත ප්‍රාග්ධන කරනවා. හැබැයි මේ හිමිකම් කොටස් නිකුතුවයි මේ ප්‍රසිද්ධ කොටස් නිකුතුවයි පුතේ අනිවාර්යෙන්ම මුදල් ගලාගෙන ඒමක්. එතකොට ඒතර 3500 මූල්‍ය වේදන් වල දානවා කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල. කොටස් නිකුත් කිරීමෙන් ලද මුදල 3500යි. ධනද ඍණද ධන. ඇයි කොටස් නිකුත් කරාට පස්සේ පුතේ අපිට සල්ලි එනවා. අපිට සල්ලි එනවා. හරිද? එතකොට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ තීරුව හරි ප්‍රත්‍යයන් සංචිත මේ 1000 අපි මෙතන යොදාගත්තා. එතකොට ඒක ප්‍රශ්නයක්වත් නැහැ. රඳවාගත් තිබීම එතකොට මේ බලන්න රඳවාගත් තිබීම 1000ක ආරම්භක ශේෂයක් තියෙනවා. ගෙවූ ලාභාංශ තියෙනවා පුතේ 300ක්. අපි ඒක දාගන්න ඕන කොහෙද? මූල්‍ය වේදන් වල. ගෙවූ ලාභාංශ 300යි. ධනද ඍණද හොඳට මතක තියාගන්න. ඍණ 300ක් ඍණ. හරිද? ඊට පස්සේ සංචිත ප්‍රාග්ධනිත කිරීම අපිට අදාළ වෙන්නේ නැහැ. හරි. අපි යන් එකින් එකට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දේපල පිළිතුරු උපකරණ පුතේ ඔන්න අපි ගත්තා. ඒතර ඒක හරි. භාවිත අයිතිය බලන්න වෙනස 3100යි 11790යි. ඒ කියන්නේ අර ෂ වෙනස ඉන්නේ අපි ඒක දැනටවත් ගත්තා. අපි ෂ දාගත්තා. කල්බදු ෂ දාගත්තා මෙතන. right. තොගේ පුතේ ඔන්න තොගේ 800 ඉඳන් 1100 වෙනකම් 800 ඉඳන් 1000 වෙනකම් 200කින් මොනවද වෙලා තියෙන්නේ? වැඩි වෙලා කාරක ප්‍රාග්ධනයට දාගන්න ඕනේ. තොග වැඩිවීම තොග
වැඩිවීම 200යි. පුතේ තොගයක් වැඩි වුණාම ධනද ඍණද? තොගයක් වැඩි වෙනවා කියන්නේ කොහොමද ගන්න ඕනේ? වත්කම් වැඩි වෙද්දි මුදල් ගලාගෙන යනවයි. තොගයක් වැඩි වෙනවා කියන්නේ පුතේ අපි තොගය මිලදී අරන් නේද? ඒතර තොගයක් වැඩි වෙනවා කියන්නේ තොගයක් මිලදී අරන්. මිලදී ගද්දි සල්ලි යනවනේ. එහෙනම් වැඩිවීම වත්කමක් නම් වැඩිවීම ඍණ විදියට දාන්න ඕනේ. තොග වැඩිවීම පුතේ ඍණ 200යි. බලන්න ආරම්භක 800 ඉඳන් 1000 වැඩි වෙලා. ලැබුණු දෑ 1200 ඉඳන් 1600 කම් 400ක් වැඩි වෙලා. එහෙනම් පුතේ 400ක් මොකද්ද වෙන්න ඕනේ? ඒක ඍණ නේද? බලන්න කොච්චර ලේසිද? ලැබිය යුතු දෑ වැඩිවීම. ලැබිය යුතු දෑ. right? මුදල් සමාන දෑ ආරම්භක 900යි අවසානයේ 1400ක් වෙන්න ඕනේ. right? දැන් ආරම්භක ශේෂය 900ක් තියෙන්න ඕනේ. හරිද? ඒක අපි අවසානයේ බලමු. right? සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වැඩිවීම අපි ගත්තා. ප්‍රත්‍යයන සංචය ගත්තා. රඳාගත තිබීම ගත්තා. සීරීස් බැංකු ණය පුතේ බැංකු ණය අපි ගත්තා නේ. 5000 ඉඳන් 4000 වෙනකම් අඩු වෙලා දින එක ගත්තා. කල්බතු ණය ගත්තා. කල්බතු ණය ජංගම කොටස් ගත්තා. වෙළඳ ගෙවියුද්ද 700 ඉඳන් 523 වෙනකම් කීයද? 523 කියන්නේ 700 ඉඳන් 177ක් නේ. 700 523 177ක්. right? 177ක් මොකද වෙලා තියෙන අඩු වෙලා. ඒතර මුදේ ඔයාගේ වගකීම අඩු වෙලා කියන්නේ ඔයා ගෙවලා කියන එක නේද? ඒතර 177ක් අඩු වෙලා ඒ කියන්නේ give you to that. give you to that. right? give you to that. හරිද? අඩු වෙලා තියෙනවා. එතකොට උපචිත පොලී ගත්තා. උපචිත බදු ආරම්භක ශේෂය තියලා 500ක් එන්න මෙතනට දැන් ආරම්භක ශේෂය තියලා පුතේ උපචිත බදු 500ක් අවසාන ශේෂය දිනා පුතේ උපචිත බදු කියලා 600ක්. right? 600ක් තියෙනවා. බලන්න 1200යි 500යි 1700යි right? මෙතන 600 එන්නේ පාගේ. එතකොට 1700යි 1700 ගියපුවම 1100 මේ තමයි පුතේ ගෙවූ බද්ද. right? එතකොට ගෙවූ බදු කියලා හදා ගන්න ඕනේ 1100ක්. හරිද? මෙන්න මේ ගෙවූ බදු මම මේක මෙහෙම පොඩ්ඩක් කඩේට දාලා දාන්න තේරෙන්නත් එක්ක 1700ක් ඍණ. sorry 1100ක් ඍණ. මේ 1100යි. මම කොච්චර ලේසිද කියලා? හරිද? right අපි එකතු කරන් ආවොත් මෙතන 1790 2100 කොහොමද එන්නේ? right? මේ ටික එකතු කරන්න ඕනේ. ඒත් එක මේ ටික එකතු කරගන්න ඕනේ. බලන්න. 0යි 9යි 8යි 1යි 9යි 2යි 2යි 4යි. හරිද? ඒත් එක මෙතන එනවා පුතේ කීයද? මෙතන එනවා 0යි 9යි 9යි 17යි 1යි 4 2 6යි 7යි 7790. right? ඊට පස්සේ මම ගන්නම් මෙහෙම කැල්කියුලේටරේ ඉන 4967යි. එතකොට ඒකට එකතු කරන උඩ දාන 7790. එතකොට එනවා පුතේ 2823. හරිද? 2823. එතකොට මේ දෙක එකතු වෙනවා. එතකොට මේක ඉස්සරහින් ඔයාලා ලියා ගන්න. දැන් මම ඉතන දිගින් ලියලා. එතකොට මේ මොකද්ද පුතේ? 2823 කියන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. එතකොට ඒකෙන් අඩු කරන්න ඕනේ අපි. ඊට පස්සේ තියෙනවා ආයෝජන ක්‍රියාකාරකම් 2000 එකම එකයි තියෙන්නේ. එතකොට ඒක පුතේ ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා 2000ක් ඍණ වෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ මේ ටික හරිද 323ක් ඍණ. උත්තර බලා ගන්න. දැන් කැල්කියුලේටරේ වුණත් මේක ඍණ නම් ඔයා ඉස්සල්ලාම ඍණ වලින් පටන් ගන්න. ඍණ 2523යි. ඍණ 1000යි. ධන 3500යි. ධන ඍණ 300යි. අන්න මේ විදිහට ඍණ වලින්ම දාන්න නැත්නම් කැල්කියුලේටරේ හරියට කියව නැත්නම් පැටලෙනවා. මේ 500 තමයි පුතේ වාර්ෂයේ මුදල් සමාන දෑවල ශුද්ධ වැඩිවීම. right? මම ශුද්ධ වැඩිවීම කියලා විතරක් ලියන්න. right? ඒකට එකතු කරනවා පුතේ ආරම්භක ශේෂය. ආරම්භක ශේෂය තිබ්බ අපේ ගානේ බලන්න 900ක්. 900ක්. එතන අවසාන ශේෂය කීයද? 1400යි. right? 1400යි. බලන්න අවසාන ශේෂය 1400 ලා තියෙනවද කියලා ඇවිල්ලා තියෙනවා. right? ඒක තමයි මම හැම වෙලේම කියන්නේ ඔයාට විභාග ශාලාවෙන් එළියට යද්දී අනිවාර්යයෙන්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශය හරිද කියලා ඔයාට දැනගන්න පුළුවන්. right? එහෙනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයත් හරි.